ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ෂෙයා මාකට් එක. එහෙම නැත්නම් ස්ටොක් මාකට් කියලා ගොඩක් කට්ටිය කියන්නේ. හරි වචනේ ස්ටොක් මාකට්. ඉතින් ස්ටොක් මාකට් එක ගැන තමයි අද ඉඳන් ඔයාලට වීඩියෝ සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් කට්ටිය මේක සල්ලි අරන් කියන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මගේ වීඩියෝ එකෙත් වැරදි තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ඒ කියන්නේ මම කියන්නේ මම 100% හරි කියලා. ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මාත් කැමතියි හදාගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අපේ YouTube channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් ස්ටොක් මාකට් එක සහ කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ඒ කියන්නේ ලංකාවේ කට්ටියට එන්ටර් වෙන්න පුළුවන් ලේසිම එක මාකට් එක තමයි කොළඹ කොටස් වෙළඳපොළ. ඒක CSE කියලා තියෙන්නේ. ඉතින් ස්ටොක් මාකට් කියන්නේ සම්පූර්ණ ලෝකෙම තියෙන කොටස් වෙළඳපොළට තමයි ස්ටොක් මාකට් කියලා කියන්නේ. CSE කියන්නේ ලංකාවේ තියෙන කොටස් වෙළඳපොළට. ඒක CSE කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එක තමයි CSE කියලා ඒක සරලව කියලා තියෙනවා. එතකොට අපි බලමු ස්ටොක් මාකට් එක ඔයා ආයෝජනය කරන්න ඕනේ ඇයි කියලා. මේකෙදි මම මුලින්ම කියන්නම් ස්ටොක් මාකට් එක කියන්නේ ලංකාවේ තියෙන කම්පැනිස් තියෙනවා දන්නා. මේකට කම්පැනිස් දැනට මම දන්න විදිහට 285ක් විතර තමයි අයිති වෙන්නේ. ලංකාවේ තියෙන හැම කම්පැනි එකම කොටස් නිකුත් කරන්නේ නැහැ. ඒ කොටස් නිකුත් කරන කම්පැනිස් හඳුනා ගන්න පුළුවන්. ඒ කොටස් නිකුත් කරන කම්පැනි එකේ නමේ අගට PLC කියලා තියෙනවා නම් ඔයාලට ඒකේ කොටස් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනිස් වලින් ඔයාලට ගන්න බෑ. ඒ කියන්නේ PVT කියලා තියෙන එකෙන් ගන්න බෑ. PLC කියලා තියෙන එකෙන් ඔයාලට කොටස් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඉස්සරහට ඒ ගැන අපි කතා කරමු. ඉතින් මුලින්ම මම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් ඔයාලට කොටස් වෙළඳපොලේ ඔයා එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ ඇයි ආයෝජනය කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේකෙදි මුලින්ම ඔයාට වෙල්ත් ඇකියුමුලේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට සම්පත් එකතු වෙනවා. ඒ කියන්නේ ඔයාට මේකෙදි ඔයා යටතේ ඔයාට මුදල් වලින් ඒ කියන්නේ කොටස් ඔයා ගාව තියෙනවා කියන්නේ ඔයාගේ සම්පතක් ඔයාට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්වෙස්ට් කරන්නේ ස්ටොක් මාකට් එකේ. එතකොට ඔයාගේ ආදායම් ටික ඒකට දාපුවාම ඔයාට ඒකෙන් දීර්ඝකාලීනව ගන්න පුළුවන් මුදල් ආපස්සට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් ලොකු හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් බැංකුවේ සල්ලි දානවට වඩා ඒ කියන්නේ මේක හරියට කරොත් බැංකුවේ සල්ලි දානවට වඩා හොඳ ගේන් එකක් ඔයාට ගන්න පුළුවන්. ඔයාට ඒ පළවෙනි එක තමයි වෙල්ත් ඇකියුමුලේෂන් කියන්නේ. ඊළඟට බිස්නස් ඕනර්ෂිප් එක. ඉතින් ඔයාට මේකේ ඔයා කම්පැනිස් වල කොටස් මිලදී ගන්නවා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක බිස්නස් එකක 150ට අඩු ප්‍රමාණයක් තමයි කොටස් විදිහට ඒගොල්ලෝ නිකුත් කරන්නේ මම දන්න තරමින්. ඒ කියන්නේ මොකද ඒගොල්ලොන්ට සමහර කම්පැනිස් තියෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරනවා ඇති. ඉතින් මොකද ඒ කම්පැනිස් වල අයිතිකාරයන්ට ඒකේ අයිතිය සම්පූර්ණයෙන්ම තියාගන්නත් ඕනේ. ඒකෙන් ඉතුරු කොටස තමයි කොටස් විදිහට නිකුත් කරන්නේ. මේකේ කොටස් විදිහට නිකුත් කරන හේතු කිහිපයක් තියෙනවා. ඒක තමයි මේ කොටස් අපි මිලදී ගන්නකොට ඒකෙන් කොටස් ඒ කොටස් වලට අපි ගෙවන මුදල් ප්‍රමාණයක් තියෙනවානේ. ඒ මුදල් ප්‍රමාණය යන්නේ කම්පැනි වලට. ඒ කම්පැනිස් වලට මුදල් අවශ්‍ය වුණාම තමයි ඒගොල්ලෝ මේ කම්පැනිස් වලින් ෂෙයාර්ස් විදිහට ඒ කොටස් එළියට නිකුත් කරන්නේ. මොකද ඒ කොටස් මිලදී ගන්න පුද්ගලයෝ එනකොට ඒ මුදල් ප්‍රමාණයෙන් ඒ කම්පැනිස් ඒ කියන්නේ මොකක් හරි කම්පැනි එකට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාලා ෂෙයාර්ස් නිකුත් කරනවා. ඒ ෂෙයාර්ස් අපි මිලදී ගත්තාම අපි සල්ලි දෙනවනේ. ඒ සල්ලි වලින් තමයි බිස්නස් එක ග්‍රෝ වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකෙන් ප්‍රොෆිට් එක විදිහට හෝ ඒගොල්ලෝ අපේට නැත්නම් මාසෙට ගාණක් විදිහට නැත්නම් අවුරුද්දට ගාණක් විදිහට ඩිවිඩන්ඩ් එකක් විදිහට එහෙම නැත්නම් ඒ ගෙවන විදි දෙකක් තියෙනවා. ඉතින් අපි ඒකත් කතා කරමු ඉස්සරහට. ඉතින් ව්‍යාපාරයක අයිතියක් ඔයාට හම්බ වෙනවා. මොකද ඔයා ව්‍යාපාරයෙන් 100ට දැන් ඔයා හිතන්නේ ඒ කම්පැනියෙන් කොටස් වලට නිකුත් කරන්නේ 145යි. ඔයා 145ම මිලදී ගන්නවා කියන්නේ නැත්නම් 105ක් මිලදී ගන්නවා කියන්නේ ඉතින් ඔයාට ඒ කම්පැනියේ 105ක අයිතියක් තියෙනවා. එහෙම නැත්නම් 110ක අයිතියක් තියෙනවා. ඊට පොඩි ප්‍රමාණයක් වුණත් කිසිම වෙනස්කමක් නැතුව හැමෝටම ලැබෙන විදිහට කියන්නේ හැමෝ ඒ කොටස් මිලදී ගන්න එක කොටසක් මිලදී ගත්තත් ඒගොල්ලෝ ඒකට ගෙවීම් කටයුතු කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉතින් බිස්නස් එක අයිතියක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් උද්ධමනය පරාජය කරන්න. ඉතින් මුදලේ වටිනාකම අඩු වෙනවා කියන්නේ අද රුපියල් 1000කින් ගන්න පුළුවන් දෙයක් තව මාස ගාණකින් ඔයාට රුපියල් 1000ට ගන්න බෑ කියලා හිතන්න. ඒ කියන්නේ මුදල් අපේ අතේ තිබුණාට භාණ්ඩවල වටිනාකම ඉහළ යන එකට තමයි සරලව ඔයාට උද්ධමනය කියලා කියන්න පුළුවන්. එතකොට ස්ටොක් මාකට් එක උද්ධමනය පරාජය කරන හැටි ගැන කිව්වොත් එහෙම එතකොට සමාගම් වැඩි වෙනවා. සමාගම් වලට ලාභය වැඩි වෙනවා. එතකොට ඒකේ සාමාන්‍යයෙන් ওই සමාගම් වල ලාභය වැඩි වෙනකොට ඒ සමාගමක තියෙන වටිනාකම ඉහළ යනවා. මොකද සමාගම උපයන මුදල් ප්‍රමාණය වැඩිනේ. ඒකට ලාභ ලබනවා කියන්නේ. එතකොට ඒ සමාගමට හම්බෙන වැලියු එක වැඩි වෙනවා. එතකොට අපි අත්ත කොටස් වල මිල ඉහළ යනවා. අපේ කොටස් වල මිල ඉහළ යනකොට අපි ඔයා දැම්මේ 10,000 නම් අද දැම්මේ ඔයාට තව අවුරුද්දක් යනකොට ඒකේ වැලියු එක ඉබේම වැඩි වෙනවා 20,000කට විතර. දැන් මම සරලව දන්නවා මම මේ අවුරුද්දේ රුපියල් 30,000ක් විතර දාපු කම්පැනි එකේ වටිනාකම
මට වැඩි වෙලා තිබ්බා 50,000ක් වෙනකන් වැඩි වෙලා තිබුණා. එතකොට ඒ අවුරුද්දක්වත් ගියේ නැහැ. මාස 5-6ක කාලයක් ඇතුළත රුපියල් 20,000ක ගේන් එකක් මම අරගෙන තියෙනවා ඒ කොටස් වෙළඳ පොලේ ඒ එක කම්පැනි එකකින්. ඉතින් සාමාන්‍ය 8ක 12ක විතර ආදායමක් ස්ටොක් මාකට් එකෙන් ලබා දෙනවා ඔයාලට. සාමාන්‍යයෙන් 8ත් 12ත් අතර ප්‍රමාණයක්. එතකොට මේ සාමාන්‍ය බැංකුවක හම්බෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක් ඔයා බැංකුවක ආයෝජනය කරොත් එහෙම. ඉතින් ඔයාට උද්දමනය පරාජය කරනවා නම් ලේසිම විදිහක් තමයි මේ ෂෙයා මාකට් එකේ ආයෝජනය කරන එක. එතකොට ෂෙයා මාකට් එකේ සාමාන්‍යයෙන් හොඳ ඔයාට ප්‍රොෆිට් එකක් දෙනවා. සාමාන්‍ය මුදල් නැති වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඔයාලා දන්නවා ක්‍රිප්ටෝ කරන්සීස් ඒ වගේ ඒවට ඉන්වෙස්ට් කරනට වඩා මුදල් නැති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ඉතින් මේ දේවල් තුන තමයි ප්‍රධානම ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ වැල් පොලි වගේ කියන්නේ ඔයාට මුදල් ආපස්සට හම්බෙනවා. මැජික් ඔෆ් කම්පවුන්ඩ් පොලි කියන්නේ වැල් පොලි විදිහට තමයි ඔයාලට සල්ලි හම්බෙන්නේ. ඒක ගැන මොනවා හරි ඔයාලට කිව්වොත් ඒ ගැන කතා කරොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් අ ඔයාලා දන්නා පොලි හම්බෙන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි සරල පොලි අනුපාතය. ඉතින් ඒකේ තියෙන්නේ මුලින් ඔයා දාලා තියෙන මුදලට විතරයි පොලිය එකතු වෙන්නේ. නමුත් මේ අපි කියන සංයුක්ත පොලි අනුපාතය කියන එකේ ඔයා කලින් දාලා තිබ්බ මුදල හිතන්නකෝ 10,000යි කියලා. නැත්නම් ලක්ෂයක් කියලා හිතන්න. හරිද? ලක්ෂයයි. ඊට පස්සේ ඔයාට ඒකෙන් පොලියක් හම්බෙනවනේ අවුරුද්දකින්. ඒ පොලියත් ඒකට එකතු වෙනවා. ඒකට එකතු වෙලා ඊළඟට පොලිය කැල්කියුලේට් වෙන්නේ ඔයාගේ අර ආපු පොලියත් එක්කම සම්පූර්ණ මුදලට තමයි. සරල උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න ඔයා ලක්ෂයක් දාලා තියෙනවා 10% පොලි අනුපාතයක් විදිහට සංයුක්ත පොලි විදිහට නෙමෙයි සරල පොලි අනුපාතයට. එතකොට ඔයාට ලක්ෂයට එකතු වෙන්නේ ලක්ෂයට 10%ක් එකතු වෙලා ඒක අවුරුදු 3ක් කියලා හිතන්න. හරිද? අවුරුදු 3ක් කියලා හිතුවොත් එහෙම ඔයාට ලක්ෂය 10%න් ගුණ වෙනවා. 10%න් ගුණ වෙලා ඒක තව 3 ගුණයකින් ගුණ වෙලා තමයි හම්බෙන්නේ. එතකොට 1,30,000ක් තමයි අවුරුදු 3කට පස්සේ හම්බෙන්නේ. හැබැයි ඔයාලට සංයුක්ත පොලි විදිහට ගත්තොත් එහෙම පළවෙනි වසරේ ඔයාට හම්බෙනවා 1,10,000. හරිද? 1,10,000ක් හම්බෙනවා. මොකද 10%යිනේ හම්බෙන්නේ. අවුරුද්දට 10%යි. ඒතර පළවෙනි වසරේ 1,10,000ක් හම්බෙනවා. දෙවෙනි වසරේ ඔයාලට හම්බෙනවා 1,21,000ක්. ඒ හම්බෙන්නේ මොකුත් හින්දා නෙමෙයි. ඒ අර ඔයාගේ ඊළඟ පොලි දෙවෙනි අවුරුද්දට පොලිය හැදෙන්නේ 1,10,000ට තමයි පොලිය එකතු වෙන්නේ. ඊළඟට දෙවෙනි වසරේ 1,21,000ක් තියෙනවා අතේ. එතකොට 1,21,000ට ඔයාට පොලිය 10%ක් එකතු වුණා 1,33,100ක් තියෙනවා වැල් පොලි විදිහට ඒ එකතු වුණා. ඉතින් මේක තමයි වෙන්නේ ඔයාලගේ කොටස් වෙළඳ පොලේ ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාට පොලි ඒක හම්බෙන්නේ සංයුක්ත පොලි විදිහට තමයි. ඒ කියන්නේ ඒකේ දැන් මම ඔයාලට කිව්වේ ඔයාගේ දැන් වැලියු එක තියෙන 30,000යි කියලා. මට 30,000ක් ඉන්වෙස්ට් කරා. ඉතින් මගේ ඊළඟ දවසේ 50,000ක් වුණා. එතකොට ඔයාට ඩිවිඩන්ඩ් ගෙවද්දි ගෙවන්නේ මේ 50,000 වැලියු එකට හරියන කොටස් වලට තමයි. ඉතින් අපි ගත්ත කොටස් වල වැලියු එක ඉහළ යනවා කියන්නේ ඒක එන්න එන්න වැඩි වෙවි යනවා. කියන්නේ කොටසක මිල ඔයාගේ රුපියල් 2කින් වැඩි වුණොත් එහෙම ඔයා ගාව තියෙන කොටස් 100යි නම් ඒක 200ක් එනවා. ඊළඟ දවසේ කොටස් රුපියල් 3කින් වැඩි වුණොත් එහෙම ඔයා ගාව තියෙන කොටස් 100 එනවා. ඒක 300 මේ තව 3 ගුණයකින් වැඩි වෙනවා. එතකොට රුපියල් 600ක විතර ඔයාට ඒ ගේන් එකක් ගන්න පුළුවන් ඒ කොටස් වලින්. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. මටත් ඒක ලොකුවට පැහැදිලි කරන්න බෑ. මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති. ඒක අර නිකම් පොලි අනුපාත විදිහට නෙමෙයි. يعني සංයුක්ත පොලි විදිහට නෙමෙයි වැල් පොලි විදිහට තමයි ඔයාට මේකේ වැලියු එක එකතු වෙන්නේ. එතකොට ඔයාට මේකෙත් ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් ගොඩක් කට්ටිය මොකද ස්ටොක් මාකට් එකට එන්ටර් වෙන්නේ කියලා. ඉතින් අධික මුදල් ලබා ගන්න පුළුවන්. එතකොට සමාගමේ අයිතිය ගන්න පුළුවන්. එතකොට විවිධාකරණය කියලා තියෙනවා. එතකොට මොකද විවිධකරණය කියන්නේ? දැන් ඔයාලා හිතන්න ඔයාලා බිස්නස් එකක් පටන් ගත්තාම ඔයාලා පටන් ගන්නේ ටුවරිස්ට් බිස්නස් එකක් කියලා. ඒතකොට ඔයාලා හිතන්න කොරෝනා වගේ කාලෙකදී ටුවරිස්ට් එක සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. වැටුණා. ඒක ඔයාලා දන්නවා. ඉතින් ඒක ඉස්සරහට මොන වගේ ඊට පස්සේ ඒක හරි ගිහින් තියෙනවද මේ වෙනකොට ඒක හරියටම 100%ක් හරි ගිහින් තියෙනවා. නමුත් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාලට සම්පූර්ණ ආදායම් මාර්ගය නැති වෙනවා. ඉතින් මෙන්න මේ ඒක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම කියන්නේ නැහැ කම්පැනිස් පටන් ගන්න එපා එහෙමයි කියලා. නමුත් ඔයාලට පුළුවන් මේකේ තියෙනවා මේ CSC එකේ කොළඹ කොටස් වෙළඳ පොලේ තියෙනවා එක එක විදිහ ෆයිනෑන්ෂියල් කම්පැනිස් තියෙනවා. එතකොට ටුවරිස්ට් සම්බන්ධ ඒවා තියෙනවා. එතකොට තව එක එක තේ අපනයන ඒ කියන්නේ එක්ස්පෝර්ට් සම්බන්ධ කම්පැනිස් තියෙනවා. ඉම්පෝර්ට් සම්බන්ධ කම්පැනිස් තියෙනවා. එක එක විදිහේ කම්පැනිස් තියෙනවා. ඔයාලට මේ එක එක ඒවේ බෙදාගෙන ඔයාලට පුළුවන් ආයෝජනය කරන්න. එතකොට එක කම්පැනි එකක් වැටුනොත් يعني එක එක කාලවලදී එන්න පුළුවන් උවදුරු තියෙනවනේ. ඉතින් ඒව යටතේ මේක මොනවා වෙන්න පුළුවන්ද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී
ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා හරියට බෙදාගෙන ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක බෙදාගෙන හරියට ආයෝජනය කරලා තියෙනවා නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ වාසි ගන්න පුළුවන්. මොකද එක කම්පැනි එකක් වැටෙද්දී අනිත් විදිහකට ඔයාලගේ අනිත් පැත්තේ කියන්නේ දැන් ඔයා බෙදාගෙන තියෙන විදිහට බැලුවත් වෙන පැත්තකින් ගත්ත කම්පැනි එකක් ඔයාලට ප්‍රොෆිට් එකක් ලබා දෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් එතකොට ඔයාලට ඒ වගේ ඒවා තියෙනවා. එතකොට අපි බලමු තව ඔයාලට පුළුවන් මේකේ ගෙවනවා කොටස් විදි දෙකකට. එකක් තමයි ඩිවිඩන්ඩ් කියන එක. ඩිවිඩන්ඩ් කියන්නේ මේ කම්පැනිස් ඔයාලට ලාභ ඒ කියන්නේ කම්පැනිස් ලාභ ලබනවනේ ඔයා ආයෝජනය කරපු මුදල් වලින් ඒගොල්ලෝ ලාභ ලබනවා. ඉස්සරහට ඒගොල්ලෝ වැඩ කටයුතු කරන් කියලා. ඉතින් ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් හෝ මාස 3කට සැරයක් හෝ එක එක කම්පැනිස් වල තියෙන එක එක විදිහේ. ඒගොල්ලෝ ඔයාලට ගෙවීම් කටයුතු කරනවා. හරිද? ඒකේ ඔයා ගාව තියෙන ෂෙයාර්ස් ප්‍රමාණයට අනුව එක ෂෙයා එකකට මෙච්චරයි කියලා ඒගොල්ලෝ ගෙවනවා. ඒක එක විදිහක්. ඒක තමයි ඩිවිඩන්ඩ් කියන්නේ. අනිත් එක තමයි ඔයාලගේ ඒ කොටසක මිල වැඩි වෙනවනේ. කොටසක මිල වැඩි වෙනවා. මේක මේ සටස් ගාලා වැඩි වෙන්නේ නැහැ. නමුත් වැඩි වෙනවා සාමාන්‍යයෙන් මාස ඔයා ගත්ත ගානට වඩා මාසයක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හොඳ කම්පැනියක් ඔයා බයි කරොත් එහෙම. ඉතින් එහෙම බයි කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් ෂෙයාර්ස් ටික ආපස්සට විකුණන්න. ඒක තමයි ට්‍රේඩින් කරන්න කියන්නේ. ඒකත් අපි ඉස්සරහ කතා කරනවා කොහොමද ඇනලයිස් කරන්නේ කම්පැනියක් ඒවා ඔක්කොම ටික කතා කරනවා. කම්පැනියක් ඇනලයිස් කරලා ඒක හරියට ගන්නවා. ඒකට ඔයාලා කොටස් buy and sell කරන එක තමයි මේකෙදි ට්‍රේඩින් කියලා කතා කරන්නේ. ඉතින් ඒකට හොඳ දැනුමක් තියෙන්න ඕනේ කම්පැනිස් ගැන. ඉතින් ඒ විදිහටත් ඔයාට earn කරන්න පුළුවන්. ඉතින් මම නම් වැඩිපුරම කරන්නේ ඉන්වෙස්ට් කරන එක. ඒ කියන්නේ අපි ඩිවිඩන්ඩ් බලාපොරොත්තු වෙන එක විතරක්ම නෙමෙයි. ඉතින් අර වැලියු එක වැඩි වෙවි ඉස්සරහට යනවා කොටස් වෙළඳ පොලේ. ඉතින් එහෙම වැඩි වෙනකොට අපි ගාව තියෙන පෝර්ට්ෆෝලියෝ එකේ ඉබේම වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මම නම් කැමතිම විදිහ. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහක් මේකෙදි කරන්න පුළුවන්. ඉස්සරහට අපි කතා කරමු. මේක තනි වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න විදිහක් නැහැ. ඉතින් අපි වීඩියෝ කිහිපයකින් මේ කතා කරනවා. ඉතින් කොටසක් කියන්නේ සමාගමේ අයිතිකාර. ඒ කියන්නේ අයිතිය නියෝජනය කරන ඒකක වලට තමයි කොටසක් කියලා කියන්නේ. එතකොට කොටස් හිමියන්ට සමාගමේ ලාභ කොටස් සහ ඡන්ද හිමිකම් හිමි වෙනවා. ඔයාට කියන්නේ ඔයා කොටසක් මිලදී ගත්තොත් එහෙම ඔයාට ඒකේ ලාභය හිමි වෙනවා කොටස් විදිහට. කොටස් ප්‍රමාණයට අනුව ලාභ හිමි වෙනවා. ඒ වගේම ඡන්ද හිමිකම. ඡන්ද හිමිකම කියන්නේ ඔයාට මේකේ ගන්න තීරණ වලට බලපෑම් කරන්න පුළුවන්. මොකක් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා හරි හොඳ කම්පැනි එකක බයි කරලා තියෙනවා නම් ඔයාලට ලියුම් වෙනවා මේක මෙහෙම වාර්ෂික සභා රැස්වීමක් තියෙනවා මෙහෙම මේවට සම්බන්ධ වෙන සමහර ඒවා ඔන්ලයින් තියෙන්න පුළුවන් සමහර ඒවා යන්න පුළුවන් ඒ ආයතන වලට ගිහිල්ලා ඔයාලට ඒගොල්ලෝ කතා කරන ඒවට වෝට් කරන්න ඒවට මේවට තියෙනවා ඒවට වෙනම කම්පැනිස් තියෙනවා හරිද නන් වෝටින් කම්පැනිස් තියෙනවා වෝටින් කම්පැනිස් එහෙම තියෙනවා ඒක ඔයා කොටස් මිලදී ගද්දි බලන්න ඕන දෙයක් එතකොට සමාගමේ නව ආයෝජන සඳහා මුදල් එකතු කිරීමට කොටස් නිකුත් කරනවා. මං කිව්වේ ඔයාලට ඒ කියන්නේ සමාගමට සල්ලි මදි වෙද්දී තමයි ඒගොල්ලෝ කොටස් නිකුත් කරන්නේ. ඉතින් මේ සමාගමේ ආයෝජනය ගන්න කලින් ඒ සමාගමේ බලන්න පුළුවන් දේවල් තියෙනවා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒ විස්තර ඔක්කොම ටික ඉස්සරහට අපි කතා කරනවා. එතකොට කොටසක මිල වෙනස් වෙන්න පුළුවන් සාධක තියෙනවා. එතකොට සැපයුම සහ ඉල්ලුම ඒක ඕන කෙනෙක්ට තේරෙනවානේ. ඒවා දාන කම්පැනිය මොනවද කරන්න කියලා ඔයා බලන්න පුළුවන්. ඒක සැපයුම කියන්නේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන දේ කම්පැනිය. එතකොට ඉල්ලුම කියන්නේ ඔයාට හිතලා බලන්න පුළුවන් මේකට ඉස්සරහට හෝ දැන් මේ වෙනකොට ඉල්ලුම වැඩිද මේගොල්ලෝ නිෂ්පාදනය කරන දේවල් වලට ඉල්ලුම වැඩිද කියන එක බලලා ඒකේ මිල කොටසේ මිල වෙනස් වෙනවා. එතකොට සමාගමේ කාර්ය සාධනය. එතකොට ආර්ථික දර්ශක කියන්නේ මේ නිවුස් එන නිවුස් එතකොට මේ යන ආර්ථිකය කොයි වගේ දෙයක්ද ඒ ආර්ථිකය මත පදනම් වෙලා මේ කොටස් වෙළඳපොළ වෙනස් වෙනවා. ඉතින් ඒ කියන්නේ අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙනකොට ඒ වගේ දේවල් ඒ කියන්නේ වට තේරෙනවා ඇති කියලා මම හිතනවා. අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙනකොට කොටස් මිල ඉහළ යනවා. එයා එන්න කලින් මොන හරි නිවුස් දීලා තියෙනවා නම් දැන් ඔයාලා දන්නේ නැති ක්‍රිප්ටෝ කරන්සිස් වල ට්‍රම්ප් නිවුස් දෙනවා. ඉතින් ඒ ට්‍රම්ප් නිවුස් දෙනකොට මාකට් එක නිකම්ම අප් වෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන තරඟකරුවන්ගේ කාර්යසාධනය, කර්මාන්ත ප්‍රවණතා, දේශපාලන සහ ගෝලීය සිදුවීම්, ආර්ථික දර්ශක ඒ වගේ ඒවා හින්දා මේකෙදි කොටස් මිල වෙනස් වෙනවා. එතකොට ඔයාලට කොටස් වෙළඳපොළට කට්ටිය ආයෝජනය කරන්න කැමතියි කියලා ඇහුවොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් දිගු කාලින අධික ආදායම් ලබා ගන්න පුළුවන්. එතකොට සරලව මිලදී ගැනීම සහ විකුණන්න පුළුවන්. ඒතර මේකේ මිලදී ගන්න හරිම ලේසි. හරිද? ඒ කියන්නේ හරියට ඔයා ඒක මුලින් ඇනලයිස් කරගන්න. මේකට ඇප් තියෙනවා. ඔයා ගන්න බ්‍රෝකර් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඉස්සරහට කියන්නම් කොහොමද ඔයා CDS account එකක් හදන්නේ. ඒ විස්තර ටික කියන්නම්. ඉතින් හරිම සරලව මිලදී ගන්න සහ විකුණන්න පුළුවන්. ඒතර මේක විකුණද්දි සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ දවස් දෙකක් දවස් 3ක් වගේ කාලයක් යනවා සල්ලි වැටෙන්න. ඔයාගේ ඩිරෙක්ට්ම බැංකුවට වැටෙනවා කිසිම අතරමැදියෙක් නැතුව. එතකොට ඔයාට
මේකෙදී විවිධාකරණය කළ හැකිවීම කියන එක මම ඉස්සර කලින් කතා කරා. සංයුක්ත ආදායම් හැකියාව කියන්නේ අර වැල් පොලී විදිහට වාට සල්ලි හම්බෙන එක. ඒතකොට ලාභ කොටස් මගින් පස්සේ ආදායම් ලබා ගන්න පුළුවන්. ඉතින් සමාගම්වල අයිතිය සහ වර්ධනයට සහභාගී වෙන්න පුළුවන්. එතකොට බදු වාසි තියෙනවා. ඔයාලට ටැක්ස් වලින් මේකෙදී ඒ කියන්නේ දැන් ඔයාලා කම්පැනියක් පටන් ගත්තොත් එහෙම ඔයාලට ටැක්ස් ගෙවන්න වෙනවා. හරිද? ඔයාලා ටැක්ස් ගෙවන්න වෙනවා. ප්‍රොෆිට් එකෙන් ටැක්ස් ගෙවන්න වෙනවා. ඔයාලට හරියට ඒ බිල්පත් ඒවා මේවා දෙන්න වෙනවා. ඉතින් නමුත් ඔයා මේ වගේ කම්පැනි එක ආයෝජනය කරොත් එහෙම ඔයාට මේකෙදි ටැක්ස් ගෙවන්න දෙයක් නැහැ. දිගු කාලීන විශ්වාසනීය සහ ආයෝජන මාර්ගයක්. මේ ඔයාලා දන්නවා ඇති ධම්මික පෙරේරා එහෙම ඉන්වෙස්ට් කරලා තියෙන මේක 1996 ඉඳන් එයා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. මේ වෙනකොට එයා කොයි වගේ තත්ත්වයක ඉන්නවද කියලා ඔයාලා දන්නවා. සද්ද නැතුව කොටස් වෙළඳ පොලේ ඉන්වෙස්ට් කරන ගොඩක් කට්ටිය ඉන්නවා. අපේ යාළුවෝ පවා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම try කරලා බලන්න පුළුවන් සුපිරිම විදිහක් තමයි මෙන්න මේක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද මේ වීඩියෝ එකේ මෙච්චරයි කොටස් වෙළඳ පොල ගැන හඳුන්වා දීමක් තමයි මම කරේ. ඔයාලට මොනවා හරි ඇත්තටම සමහර විට තේරෙන්නේ නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඇති. මටත් ලොකුවට පැහැදිලිම නැහැ. හැබැයි මේකේ ගොඩක් කට්ටිය සල්ලි අරන් කරන හින්දා මම සරලව මෙන්න මේක පැහැදිලි කරේ. සල්ලි අරගන්න අවශ්‍ය නැති. ඉතින් මේක ඕන කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් දෙයක් හින්දා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉස්සරහට මම වීඩියෝ සීරීස් එකක්ම ගේනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අද මුලින් නිකන් අපි ස්ටොක් මාකට් එක ගැන තමයි කතා කරේ. මොකද්ද මේ ස්ටොක් මාකට් එක කොහොමද මේක ගැන? මොකද වෙන්නේ මේක ගැන කියලා. ඉතින් ඔයාලට නිකන් chat GPT ගහලා වුණත් බලන්න පුළුවන්. මොනවද මේ ස්ටොක් මාකට් එකේ වෙන්නේ? කොහොමද අපි මොන වගේ දේවල්ද මේ කරන් තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි තුන් හැමෝටම සුබ දවසක්.